අද අරගෙන වල බලන්න ආසම විදි සීරිය කියලා මූ එකක්. මූකේ නම වුමන් ස්කෝට්. මූක පටන් ගන්නදී පෙන්නනවා පිරිමි කෙනෙක්ව. මෙයා හොඳනම තුවාල වෙලා තමයි ඉන්නේ. මෙයාගේ නම රැන්ඩි. මෙයාලා ජෑස් කියන ගෑනුගෙන රැන්ඩි පැත්තට තුවක්කුවක් දික් කරගෙන ඉන්නවා. මේත් එක්කම මේ සීන් එක මෙතනින් කට් කරලා අපි අරගෙන යනවා අර සිදුවීම් වෙන්න කලින් දවසට. රැන්ඩිට වෙඩි දීපු කාන්තාව කියන්නේ ජෑස් කාර් එකක යන ගමන් ඉන්නවා. එයා යන්නේ යගේ යාළුවා ලෝරා එක්ක එංගලන්තෙට. මෙතන හම්බ වෙලා තියෙන අවුරුදු ගානකට පස්සේ. මෙතන ප්ලෑන් කරනවා ට්‍රාන්ස්ජෙන්ඩර් ට්‍රිප් එකක් යන්න. පැය ගානකට පස්සේ මෙයාලට පුළුවන් වෙලාවයි කැබින් එකට එන්න. මේ කැබින් එක තියෙන්නේ නගරෙන් ගොඩක් ඈත. කරදරයක් වුණත් උදව් විලන කවුරුත්ම නැහැ. කොහොම නමුත් මේ දෙන ටිකක් වෙලා රෙස්ට් එකක් අරගෙන හයික් එක යන්න පටන් ගන්නවා. මේ දෙන විනෝද වෙන ගමන් ඉස්සරහටම දුවනවා. දෙන්න ඊළඟ තියෙන වෙවකින් නාන්නතොත් වතුර ගොඩක් සීතලයි. ඒ නිසා එයාලා ආයෙත් ඇඳුම් ටික ඇඳ ගන්නවා. මේ වෙලාවේ මෙතනට පිකප් ට්‍රක් එකකින් කොල්ලෝ ටිකක් එනවා කියලා පෙන්නනවා. මේ කොල්ලෝ සෙට් එකේ නායකයාගේ නම තමයි රැන්ඩි. රැන්ඩි මෙයාලට රෑ වෙලා කාලය ගත කරන්න එන්න කියලා කියනවා. නමුත් ලෝරා එක ප්‍රතික්ෂේප කරනවා. මේ දෙන්න ඉක්මනට මෙතනින් ඈතට දුවල යනවා. මොකද මෙයාලා ඒ කොල්ලොන් මීට කලින් දැකලත් නැහැ. කරදරයක් වුණත් උදව් විලන කවුරුත්ම නැහැ. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ජෑස්. එයා මාරම අවුලකින් ඉන්නේ. ලෝරාට මේක තේරෙලා එයා අහනවා ඇයි ඔහොම ඉන්නේ කියලා. ලෝරා මෑතකදී වුණ සිද්ධියක් කියනවා. ජෑස්ගේ බොයිෆ්‍රෙන්ඩ් එව අපයෝජනය කරලා දාලා ගිහින්. ජෑස්ට අර කොල්ල සෙට් එක දැක්කට පස්සේ ආයෙත් ඒ සිදුවීම මතක් වෙලා. නමුත් ජෑස් කියනවා එයා දැන් ආත්ම ආරක්ෂාවට පන්තිත් යන්න පටන් ගත්තා කියලා. ලෝරාට ජෑස් ගැන දුකයි කියලා එයා ළඟ තියෙන මාලයක් දෙනවා තියාගන්න. ලෝරා කියනවා එයාට දුන්න එක තාත්තා කියලා. ජෑස් පුදුම වෙනවා මේ නිසා. ජෑස් කියනවක මට එපා. ඔයාට ඕක වටිනද යන්නේ කියලා. නමුත් ලෝරාගේ යාළුවට එක තියාගන්න දෙනවා. ඒ වෙලාව ලෝරා කෑම හදන ගමන් ඉන්නවා. ලෝරා කියනවා එයා වයින් ඔක්කොම පයි එක හදන්න ඉවර කරා කියලා. මේ නිසා ජෑස්ට හිනත් යනවා. ලෝරා කියනවා ජෑස්ට නගරයට ගිහින් බියර් ටිකක් අරගෙන එන්න කියලා. මේ නිසා ජෑස් කාර් එකත් අරගෙන යන්න පටන් ගන්නවා. ලෝරා උයන වැඩේ දිගටම කන්ටිනියු කරගෙන යනවා. ටික වෙලාවකට පස්සේ මෙයාලා කැබින් එක පැත්තට කාර් එකක් එනවා. මේත් එක්කම ලෝරාට ඇහෙනවා කවුරුම හරි දොරට තට්ටු කරන සද්දේ. ලෝරා පල්ලෙහාට ගිහින් දොර අරිනවා. මේත් එක්කම එයාගේ සතුට ෂණිකව නැති වෙනවා. එයා දකින්න එයාලට දවල් කතා කරපු කොල්ල සෙට් එකේ ඉන්න විදිය. කොල්ල සෙට් එක බලහත්කාරයෙන්ම ඇතුළට එනවා. මේ නිසා බලන ලෝරා මේ කට්ටියන් බගෑ පැත්තලා ඉල්ලනවා මෙතනින් යන්න කියලා. නමුත් රැන්ඩි අහනවා අනිත් ගෑනු ළමයා කොහෙද ඉන්නේ කියලා. ඒ කියන්නේ ජෑස්. එයාට ඕන වෙලා තියෙන්නේ ජෑස්. මේ වෙලාවේ ලෝරා බොරුවට කියනවා එයා මාත් එක්ක රණ්ඩු වෙලා මේ ගියානි කියලා. නමුත් රැන්ඩි මේක විශ්වාස කරන්නේ නැහැ. එයා දිගටම අහනවා කෝ අනිත් කෙනා කියලා. ජෑස් බියර් එකම අරගෙන එන ගමන් ඉද්දි ලෝරාට කෝල් ගන්න try කරනවා. නමුත් ලෝරාට මේන කෝල් ගන්න රැන්ඩිට දෙන්නේ නැහැ. ලෝරා කෝල් වලට ආන්සර් කරන්නේ නැති ඉඳ ජෑස් කලබල වෙනවා. මේ නිසා එයාගේ හිතට නරක හැඟීමක් එන්න පටන් ගන්නවා. එයා කාර් එකේ වේගය ටිකෙන් ටික වැඩි කරනවා. අපිට පෙන්නනවා කැබින් එකේ වෙන දේ. මේ වෙලාවේ රැන්ඩි ලෝරාට තර්ජනය කරනවා එයාලා කියන විදිහට ඉන්න ඕන කියලා. එහෙම නොකරොත් දේවල් නරකතට හැරෙන්න පුළුවන් කියලා කියනවා. මේත් එක්කම ලෝරා රැන්ඩිගේ නායට පාරක් දෙනවත් එක්කම එයාගේ නාය කැඩෙනවා. ලෝරාට පුළුවන් වෙනවා ඒ ළඟින්ම තියෙන පීහක් ගන්න. ලෝරාව අල්ලගන්න කොල්ලෙක් එනවත් එක්කම එයා ඒ කොල්ලගේ කකුලටම ඇනලා දානවා. ඊට පස්සේ එක පාරට රැන්ඩි ලෝරාගේ ඔළුවටම වෙඩි තියලා මරලා දානවා. මේ නිසා මෙතන ඉන්න කොල්ලෝ ටිකත් කලබල වෙනවා. රැන්ඩි මෙතන ඉන්න කෙන් කියන කොල්ලට කියනවා බොඩි එක ගැන බලා ගන්න කියලා. එයාලා තින් මිනිමර්මොක් වෙලා තින ඉඳ හැමෝම වගේ මේ වෙද්දි කලබල වෙලා ඉන්නේ. ටික වෙලාවකට පස්සේ ජෑස් කැබින් එක පැත්තට ඉදි දකින්න පිකප් ට්‍රක් එකක් කැබින් එක ළඟ නතර කරලා තියෙන විදිය. මේ නිසා ජෑස්ට තේරෙනවා මොකක්ම නරක දෙයක් කැබින් එක තුල වෙනවා ඇති කියලා. ජෑස් ඇතුළට යදි දකින්න මැරිලා වැටලා ඉන්න ලෝරාව. මේ නිසා ජෑස්ට මාරම දුකයි. මේත් එක්කම ජෑස්ට බාත්රූම් පැත්තෙන් සද්දයක් එනවා. එකපාරටම මෙතනට කෙන්නනවා සවලුකුත් අරගෙන. නමුත් ලෝරාට පොරෙන්න කලින් එන්න පුළුවන් වෙලා. එයා කිචන් එකට ගිහින් බියර් වගේක් බොන්න පටන් ගන්නවා. ජෑස් මේදියා හැංගිලා බලාගෙන ඉන්නවා. එයා පේකුත් අරගෙන කෙන් ඉන්න පැත්තට හිමීට ඇවිදගෙන එනවා. කෙන්ගේ අවධානය තියෙන ෆෝන් එකට. මේ නිසා ජෑස්ට පුළුවන් වෙනවා කෙන්ගේ බෙල්ලට මෙල්ල එයාව මරලා දාන්න. ජෑස් පී දෙකක් අරගෙන ඒව මුවහත් කරන්න පටන් ගන්නවා. එයා එයාගේ අත් දෙක ඇවිල්ලා තියෙන ලේ හොදලා දානවා. ජෑස් ලෝරාගේ බොඩි එක එතනින් අයින් කරනවා. ජෑස් ලෝරා මරව හැමෝම මරලා දාන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ කැබින් එක පැත්තට කාර් එකක් එන ගමන් ඉන්නේ. කැබින් එකේ ඉන්න කොල්ල සෙට් එකට ගබඩා තිබිලා හම් වෙනවා සල්ලි වගේ. අර කාර් එකේ එන ගමන් ඉන්නේ රැන්ඩි. එයා මාක්මාරි දෙකට කැබින් එකෙන් කලින් ගිහින් තිනවා. කොල්ල සෙට් එකට කතා වෙනවා ඊළඟට කරන්නේ මොකද්ද කියලා. හැමෝම වගේ රැන්ඩිට මේ වෙලාවේ බනිනවා. එයා කරේ පිස්සු වැඩක් කියලා. කළුවර කියනවා රැන්ඩි දාලා මෙතනින් යමු කියලා. නමුත් සමහර වෙනවා තව ටිකක් ඉවසලා ඉමු කියලා ජෑස් ආව මෙයාවත් අල්ලගමු කියලාත් කියනවා. කොහොමනම් මේ කට්ටිය තීරණය කරනවා රැන්ඩිව දාලා මෙතනින් යන්න.
නමුත් එක්කෙනෙක් මේකට විරුද්ධ වෙනවා. ටික වෙලාවකට පස්සේ ලෝරාගෙන් පිහිපාරක් දුණු කොල්ලා සද්ද එක්ක වෙල්ල පැත්තට යනවා. මේත් එක්කම ජෑස් එයාගේ චැප්ටර් ක්ලෝස් කරලා දානවා. ජෑස් චෙන්ස් එකකුත් අරගෙන ඉතුරුලා ඉන්න කොල්ල තුන්දෙනා පැත්තට යනවා. එයා චෙන්ස් එක ස්ටාර්ට් කරලා කෙක් කනාගානේ මරන්න පටන් ගන්නවා. ජෑස් හැමෝම වගේ කපාගෙන යනවා. කොහොම නමුත් රැන්ඩි තාම දන්නේ නැහැ කැබින් එකේ වෙන දේ. එයා කායක ඇතුළේ වෙලා සිගරට් එකක් බොන ගමන් ඉන්නේ. මේ අතරම ජෑස්ව එක කොල්ලෙක් අල්ල ගන්නවා. නමුත් ජෑස් ආත්ම ආරක්ෂක පන්ති යන නිසා ලේසියෙන් මේ කොල්ලව බිමට දානවා. ජෑස්ටත් හොඳටම තුවාලලා තියෙන්නේ. නමුත් එයා පරාජය බාර ගන්න ලෑස්ති නැහැ. මේ වෙලාවේ රැන්ඩිට කැබින් එක පැත්තෙන් සද්ද වගේක් එනවා. ඒත් එක්ක මෙයාට තේරෙනවා කැබින් එක ඇතුළේ මොකක් හරි දෙයක් වෙනවා ඇති කියලා. රැන්ඩි මේ නිසා ගබඩාව පැත්තට එනවා. එයා දකිනවා කාගේම හරි අතක් බිම තියෙන විදිය. එයා දකිනවා යාළුවෝ ඔක්කොම ජෑස් මේ විදිහට මරලා දාලා කියලා. මේ නිසා රැන්ඩි දුවන්න පටන් ගන්නවා. ජෑස් ඒ ළඟ තියෙන තුවක්කුවක් අරගෙන පණ ඇද හිටපු අන්දමේවත් ඉවරයක් කරනවා. රැන්ඩි පාර දිගේ ඇවිදිනකොට ඒ පැත්තට කාර් එකක් එනවා. කාර් එක ඇතුළේ ඉන්න කොල්ල තුන්දෙනෙක්. එයාලා ලුයිස්, චාලි, ඩේව් කියන රැන්ඩිගේ යාළුවෝ තුන්දෙනෙක්. රැන්ඩි එයාලත් එක්ක කාර් එක කරන ගලා මෙතනින් යනවා. ජෑස්ට මේ දේ නෝටිස් වෙලා එයාලව ෆලෝ කරන්න පටන් ගන්නවා. මෙයාලා ටිකක් දුර යද්දි මග තිබිලා හම්බ වෙනවා ජෑස්ගේ කාර් එක. කාර් එක ඇතුලේ තිබිලා මෙයාලට ආයුධෝකයකුත් හම්බ වෙනවා. රැන්ඩිට කාර් එක පරීක්ෂා කරද්දි ජෑස්ගේ ඩ්‍රයිවිං ලයිසන් එක හම්බ වෙනවා. එයා ඒක තියා ගන්නවා. රැන්ඩි මේ කට්ටියට කියනවා කාර් එකේ ටයර් පංච් කරන්න කියලා. රැන්ඩි මේ කට්ටියට කලින් සිද්ධ වුණ හැමදේම වගේ කියනවා. ඒ වගේ මෙයා කියනවා ජෑස් කොයි වෙලේම හරි මාවත් මරන්න ඒවි කියලාත් ඊට කලින් අපි හොයාගමු කියලාත් කියනවා. මේ කට්ටිය තීරණය කරනවා කැබින් එකට ආයෙත් ගිහින් ලෝරාගේ බොඩි එක ඩිස්මිස් කරන්න. ජෑස් ඒ ළඟම ඉඳන් මේ දේවල් අහගෙන ඉන්නේ. මේත් එක්කම ලුයිස්ට කැලේ පැත්තෙන් සද්දයක් එනවා. මේ නිසා කට්ටිය ටිකෙන් ටික කැලේ පැත්තට ඇවිදගෙන යනවා. මේත් එක්කම රැන්ඩි හයියෙන් කියනවා ඒක උනේ අත්වැරදීමකින් කියලා. මේ කට්ටිය ටෝච් එකම අරගෙන ජෑස් ඉන්න පැත්තට එන්න පටන් ගන්නවා. රැන්ඩි ජෑස් ඉන්න ළඟටම යනවත් එක්කම ජෑස් එතන තියෙන ගලක් අරගෙන රැන්ඩිගේ ඔලුවටම ගාලා මෙතනින් ඈතට දුවන්න පටන් ගන්නවා. අනිත් කට්ටිය ජෑස්ව දිගටම ෆලෝ කරගෙන යනවා. ටික වෙලාවකට පස්සේ ජෑස් ඇඟිල්ල ඉන්න තැනට ලුයිස් එනවා. ලුයිස්ට පුළුවන් වෙනවා ජෑස්ව අල්ලගන්න. මේත් එක්කම ජෑස් එයා ළඟ තියෙන ගන් එක ලුයිස්ගේ පැත්තට දික් කරනවා. මේ නිසා ලුයිස් බය වෙනවා. එයා බැගෑ පැත්තලා ඉල්ලනවා මා මරන්න එපා කියලා. ජෑස් ලුයිස්ට බිමට එන්න එකක් ගාලා මෙතනින් පැන ගන්නවා. එයා ලුයිස්ව මැරුවේ නැත්තේ ලෝරා මරන්න ලුයිස් අවුලුනේ නැති හින්දා වෙන්නේ නැති. ටික වෙලාවකට පස්සේ රැන්ඩිට පුළුවන් වෙනවා බිම වැටලා ඉන්න ලුයිස්ව හොයාගන්න. රැන්ඩියට බනිනවා ජෑස් වලගන්න බැරි වුණ නිසා. රැන්ඩි කියනවා ආයෙත් කාර් එක තියෙන පැත්තට යන්න කියලා. එයා කියනවා දිගටම ප්ලෑන් එක විදිහට වැඩ කරන්න කියලා. කොහොම නමුත් ජෑස් ආයෙත් කාර් එක ළඟට ඇවිත්. නමුත් කාර් එක නම් පදින්න විදියක් නැහැ. මොකද කාර් එකේ ටයර් පංච් කළා නිසා. අපිට වෙනවා කැබින් එක. මේ වෙනකොටත් රැන්ඩි ඇතුළු කට්ටිය කැබින් එකට ගිහින්. නමුත් මේ කට්ටියට ලෝරාගේ බොඩි එක නම් හම්බෙන්නේ නැහැ. මේ නිසා රැන්ඩි කලබල වෙනවා. රැන්ඩි චාලිටයි ඩේවිඩ්ටයි කියනවා බොඩි එක වලලන්න පුළුවන් තරමේ වලක් කපන්න කියලා. ලුයිස්ට කියනවා බොඩි එක කොහොම හරි හොයාගන්න කියලා. මේ අතර ජෑස් කැලේ පාර දිගේ කැබින් එක පැත්තට දුවන ගමන් ඉන්නේ. නමුත් එයාට වෙලා තියෙන තුවාල නිසා ඒක ලේසි වෙන්නේ නම් නැහැ. එයා ටිකකට එතන නතර වෙලා දුවන්න පටන් ගන්නවා. මේ වෙනකොටත් කට්ටිය වල හාරන ගමන් ඉන්නේ. එකපාරට ජෑස් මෙතනට ඇවිත් ඩේවිඩ්ට පාරක් ගහනවා. මේ කට්ටිය ජෑස්ට පාර දෙන්න හැදුවත් එයා ගාව තියෙන ගන් එක දික් කරන නිසා කාටවත් මොනවත්ම කරන්න වෙන්නේ නැහැ. රැන්ඩි මේ වෙලාවේ අමුතු කතාවක් කියනවා. එයා කියනවා එයාගේ පොලිස් යාළුවන්ට මේවටත් ඔයාගෙන දැනුම් දීලා තියෙන්නේ කියලා. ජෑස් මේ කට්ටියට වෙඩි තියන්න උත්සාහ කරත් ලුයිස් පිටිපස්සෙන් ඇවිත් ජෑස් එකක් ගහනවා සිය නැති වෙන්නම. ටික වෙලාවට පස්සේ ජෑස් ඇහැරෙනවා. එයාව මේ වෙනකොටත් ඇඳක අත්පය ගැට ගහලා ඉන්නේ. ජෑස්ට පුළුවන් වෙනවා කකුල බෙමි ලෙහා ගන්න. එයාට පුළුවන් වෙනවා ළඟම තියෙන කබඩ් එකක් කරලා පුංචි බියක් හොයාගන්න. ඒ නිසා අත් දෙකේ බෙමිත් ලෙහා ගන්න පුළුවන් වෙනවා. මේත් එක්කම ජෑස්ට කවුරුම හරි මේ පැත්තට එන සද්දයක් ඇහෙනවා. ඒ නිසා එයා බොරුවට සීය නැහැ වගේ ආයෙත් ඉන්නවා. ලුයිස් දොරත් අරගෙන ජෑස් ඉන්න පැත්තට එනවා. එයා ජෑස් ළඟට ගිහින් කියනවා ඔයා ලස්සන ගෑනු ළමෙක් කියලා. එයා ජෑස්ව මුණින් අතට හරවලා කිස් කරන්න try කරනවා. ඒත් එක්කම පල්ලෙ ඉන්න ඩේව්ටයි චාලිට උඩින් සද්දයක් එනවා. ඒ ලුයිස් මරද්දී ආපු සද්දේ. එයාලා ජෑස් ඉන්න කාමරේ ළඟට ගිහින් එතන ඉඳන් එන සද්දේ අහගෙන ඉන්නවා. ජෑස් ලුයිස්ව මරලා දොර අරිනවත් එක්ක මෙතන ඉන්න ඩේවිඩ්ටත් ඇල්ල බඩුවෙලෙන් පල්ලයට තල්ලු කරලා දානවා. චාලි ජෑස්ට ඇටැක් කරනවා. ජෑස්ට මේ ශක්තිමත් පිරිමියත් එක්ක හැප්පෙන එකේ තරම් ලේසි වෙන්නේ නැහැ. ඩේව් එයාගේ කකුලේ ඇල්ලලා තියෙන පිහියත් ගලවගෙන පටිපෙළ දිගේ උඩට එන්න පටන් ගන්නවා. ජෑස්ට පුළුවන් වෙනවා චාලිගේ ඇස් දෙකටම එල්ලව අඩපණ කරන්න. ජෑස් චාලිගේ බෙල්ල එක දිගට ඉර කරගෙන ඉන්නවා. මේ නිසා චාලිගේ චැප්ටර් ක්ලෝස් වෙනවා. ඩේව් එකපාරටම මෙතනට ඇවිත් ජෑස්ගේ උරහිසට වෙඩි තියනවා. ඒත් එක්කම ඔලුවටම ගන්න එකෙන් ගහනවා. ඩේව් ජෑස්ගේ ඔලුව එක දිගට ටේබල් එක ගහනවා. නමුත් ජෑස් වැඩේ අත්තරින් ලෑස්ති නැහැ. එයා ඩේවිඩ්ට බිම වැටෙන්න පාරක් ගහනවා. ඒත් එක්ක මෙතන තියෙන එළාම් එකෙන් මාරාන්තික පාරක් ගහනවා. ඩේව් මැරුණද නැද්ද දන්නේ නැහැ. ජෑස් පඩිවල දිගේ පහලට බඩ ගන්න පටන් ගන්නවා. එයාට වෙලා තියෙන තුවාල නිසා ඒක ලේසි වෙන්නේ නම් නැහැ. එයාට මාරුම වේදනාවක් දැනෙන්නේ. කොහොම නමුත් ජෑස් ඇල්කොහොල් වගේක් එයාගේ තුවාල වලට හලා ගන්නවා. වේදනාව අඩු වෙන්න.
වැඩි වෙලාවක් යන කලින් රැන්ඩියාලගේ නායකයා ජේකබ් සහ තවත් ගෝලයේ 3 දෙනෙක් එක්ක කැබින් එක පැත්තට එනවා. ජේකබ් කියනවා ගෝලයේ 3 දෙනාට කාර් එකටම වෙලා ඉන්න කියලා. එයා කියනවා මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ කියලා. ජේකබ් හිතන් ඉන්නේ එයා නිකම්ම ගෑනු කෙනෙක් කියලා. ජේකබ් කියනවා රැන්ඩිට නාය ගැන වද වෙන්න එපා කියලා. ලෝකෙ ඉන්න හොඳම ශල්‍යවත්වරුන්ගෙන් ඕක හදා ගන්න පුළුවන් කියලා කියනවා. දෙන්න කැබින් එක ඇතුළට යනවා. ජේකබ් කියනවා මේ ගැන වෙන කවුරුම හරි දැනගත්තොත් අපේ ව්‍යාපාර කඩන් වැටේ කියලා. නමුත් රැන්ඩි කියනවා දැන් ඔක්කොම මගේ පාලනේ තියෙන්නේ කියලා. මේ දෙන්න ජෑස්ව හිර කරලා තිබුණු කාමරය පැත්තට යනවා. නමුත් ජෑස්ව නම් මෙතනින් හොයාගන්න වෙන්නේ නැහැ. මෙයාලට මේත් එක්කම ගෑස් ලීක් වෙන ස්මෙල් එකක් එනවා. එයාලා මෙතන තියෙන කුල සෙට් එකක් හරිදී දකිනවා ගෑස් සිලින්ඩරයක් එතන තියෙනවා කියලා. මේත් එක්කම ජෑස් දොරවල ලොක් කරනවා. රැන්ඩි වෙඩි තියලා දොර කඩන්න හදනවා. නමුත් ජේකබ් කියනවා එම කරන්න එපා. ගෑස් ලීක් වෙන හින්දා අපි දෙන්නම මැරෙයි කියලා. ජෑස් දොරේ තිබුණු කවුලුත් වහලා දානවා. මේ නිසා කාමරේ පුරා ගෑස් පිරෙනවා. මේ දෙන්නට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේ අතර එළියේ ඉන්න ගෝලයන්ට මොකක් මරි දෙයක් ඇතුලේ වෙනවා ඇති කියලා හිතෙනවා. මේ නිසා එක්කෙනෙක් ඇතුළට ගිහින් පොඩ්ඩක් බලලා ඉන්න තීරණය කරනවා. රැන්ඩිටයි ජේකබ්ටයි කැස්සක් එන්න පටන් ගන්නවා. රැන්ඩි ගෑස් එක වහන්න ඇදුවත් ඒක කරන්න බෑ. ජෑස් එක කඩලා. ගෝලයා පල්ලෙහා තට්ටුව චෙක් කරනවා. නමුත් කවුරුත් හොයාගන්න වෙන්නේ නැහැ. මෙයාට මෙතන තියෙන ක්ලොසට් එකක් ඇතුලින් සද්දයක් එනවා. ඒ නිසා ඒක ඇරලා බලනවා. ඒත් එක්කම ගෑස් පොරවත් ධර්ම විදිහට කපලා මාරලා දානවා. රැන්ඩි එක දිගටම දොරට ගහන්න පටන් ගන්නවා. මේ නිසා එළියන ගෝලෝ දෙන්නට මේ සද්දය එනවත් එක්කම කැබින් එක ඇතුළට එනවා. නමුත් ජෑස් යාලා එනවත් එක්කම එයාලගේ පැත්තට ගන්න එක පොයින්ට් කරනවා. ජෑස් කියනවා උතනින් එල්ලෙන්න හිතනවත් එපා කියලා. ඒත් එක්කම ජෑස් යාලට වෙඩි තියන්න try කරනවා. නමුත් ගන්න එකේ බුලට් ඉවරලා. මේ නිසා එයා ගන්න එකක් ගහනවා බිමට වැටෙනවා. ජෑස් එතන තියෙන මල් පෝච්චයක් කරන් අනිත් අතටත් ගහනවා. නමුත් මරයෝ දෙන්න පරාද වෙන්න ලෑස්ති නැහැ. අපිට වෙන්නුන කාමරේ ඉරලා ඉන්න රැන්ඩියෝ. එයාට දැන් හොඳටම අමාරු වෙලා ඉන්නේ. නමුත් ජේකබ් දිගටම දොර අරගන්න try කරනවා. කොහොම නමුත් එයාට පුළුවන් වෙනවා දොර අරගන්න. මේ නිසා එයාලගේ ජීවිතේ බේරෙනවා. තව විනාඩියක් දෙකක් පරක් වුණා නම් ජීවිතේ එතනම ඉවරයි. ජෑස් දිගටම මැරෝ දෙන්නත් එක්ක සටන් කරනවා. නමුත් ජෑස් එක්ක නම් මැරෝ දෙන්නට ලේසි වෙන්නේ නැහැ. ජෑස්ට පුළුවන් වෙනවා එතන තියෙන පිළිමයකින් ගහලා එක්කෙනෙක්ව මරලා දාන්න. අනිත් ඩයලොග් මෙතන පැනගෙන try කරනවත් එක්කම ජෑස් එයාගේ chapter close කරලා දානවා. ජෑස් මීට කලින් එක ඝාතනයක්වත් කරලා නැහැ. අඩුම තරම එක සතෙක්ටවත් කරදරයක් කරලා නැහැ. එයාට මේ විදිහට ඝාතන කරන්න උන නිසා එයාට ගොඩක් දුකයි. මේත් එක්කම ජෑස්ගේ පිටිපස්සෙන් ආපු ජේකබ් එයාව අල්ල ගන්නවා. එයා ජෑස්ගේ බෙල්ලට දන්වලක් දාලා කියනවා හොඳ බල්ලෝගේ කාර් එක පැත්තට යන්න කියලා. නමුත් ජෑස් එයාගේ මූණටම කෙල ගහනවා. මේ නිසා ජේකබ් එයාව ඇදගෙන යන්න try කරනවා. කොමර් ජෑස්ට පුළුවන් වෙනවා ධම්වලයාගේ අතට ගන්න. එයාගේ බෙල්ල දන්වලින් නිදාස් කරගන්නවා. ජෑස් ජේකබ්ගේ කකුල් දන්වලෙන් පටලලා බිමට දාගන්නවා. නමුත් ජේකබ් පරාද වෙන්න ලෑස්ති නැහැ. එයා ජෑස්ට එක දිගට ගහනවා. ජෑස්ට ඒ ළඟම තිබිලා කරන්ට් එකවත් දාන්න පුළුවන් ගැජට් එකක් හම්බෙනවා. ඒ නිසා එයාට පුළුවන් වෙනවා ජේකබ්ව අඩපණ කරන්න. මේත් එක්කම ජේකබ්ගේ ඔළුව සින්ක් එකේ ගිල්ලනවා. එකපාරටම රැන්ඩි පහලට එනවා. එයා ජෑස්ට වෙඩි දිනවා. නමුත් වෙඩිල්ල වදින්නේ ජේකබ්ට. මේ නිසා ජේකබ්ටත් එයාගේ ජීවිතේ නැති වෙනවා. රැන්ඩි යටත් වෙඩි තියන්න කලින් මෙතනින් පැන ගන්නවා. රැන්ඩි ජෑස්ව ෆලෝ කරන්න පටන් ගන්නවා. රැන්ඩි එළියට එනවත් එක්කම ජෑස් ඒව කාගෙන් හප්පනවා. මේ නිසා රැන්ඩිගේ කකුලට ගොඩක් තුවාල වෙනවා. ජෑස් ජේකබ්ව පන්නගෙන යගේ උරයිසටම වෙඩි දිනවා. මුගේ පටන් ගත්තේ මේ සීන් එකේ. කොහොනවත් ජෑස් යට වෙඩි තියන්න හදනවත් එක්කම රැන්ඩි ජෑස්ගේ කොණ්ඩෙන් අල්ල ගන්නවා. මේ දෙන්න දිගටම සටන් කරනවා. රැන්ඩිට පුළුවන් වෙනවා ජෑස්ව දුර්වල කරන්න. කොහොමත් හැරි දැඩි පිරිමි කෙනෙක් එක්ක සටන් කරන එක ගෑනු කෙනෙක්ට ලේසි නෑ. රැන්ඩි කියනවා ලෝරා මාරපු විදියට ඔයාවත් ඉවරයක් කරනවා කියලා. මෙලා රැන්ඩි ජෑස්ගේ බෙල්ල මිරිකන්න පටන් ගන්නවා. මේත් එක්කම ජෑස්ට යාළුවොත් එක්ක ගත කරපු ලස්සන දවස් මතක් වෙනවා. ජෑස්ට පුළුවන් වෙනවා ලෝරා දුන්න මාළි යූස් කරලා රැන්ඩිගෙන් බේරෙන්න. ජෑස් එයාට තියෙන දුකයි තරහයි නිසා රැන්ඩිට එක දිගට ගහනවා. රැන්ඩි කියනවා මාව අත්හරින්න කියලා. ඒ වගේම එයා කියනවා ඕන තරම් සල්ලි දෙන්නම් කියලා. නමුත් ජෑස් මේ දේවල් ගණන් ගන්නේ නැහැ. එයා රැන්ඩිගේ පොකට් එකෙන් සිගරට් එකක් අරන් බොනවා. රැන්ඩිගෙන් ලේ ගලන එක ටිකෙන් ටික වැඩි වෙනවා. මේත් එක්කම රැන්ඩිත් මැරෙනවා. ජෑස්ට අන්තිමේදී පුළුවන් වෙනවා ඝාතකයෝ ඔක්කොගේම පලි ගන්න. ජෑස් එයාගේ බොඩි එකට පෙට්‍රල් දාලා ගිනි තියනවා. ඊළඟ දවස් උදේ ජෑස් ලෝරාගේ බොඩි එකත් ළඟින් තියාගෙන ඇල්කොහොල් වගේක් බොන ගමන් ඉන්නේ. ජෑස්ට එයාගේ යාළුවා නැතුව මාරම දුකක් දැනෙන්නේ. මේත් එක්කම මේ සුපිරිම මූවි එකත් ඉවර වෙනවා. පුංචි උදව්වත් ඔයාලගෙන් ඉල්ලනවා. subscribe 18000 15ක් වගේ පුංචි ගණනක් ඕන. ඒ නිසා පොඩි සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් මේ වගේ සුපිරිම මූවි එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු.